තෙරුවන් සරණයි ආයුබෝවන්. අලුත් නාලිකාවක් කුශල ගවීසි මේ නාලිකාවේ හැඳින්වීම මේ ආරම්භ කිරීමට අරමුණු වෙච්ච කරුණු මම කෙටියෙන් පැහැදිලි කරන්න තමයි අද උත්සාහ කරන්නේ. මූලික වශයෙන් මේ හඳුන්වා දීමට. මේ නාලිකාවේ නම දැක්ක ගමන්ම ඕනෙම කෙනෙකුට හිතෙනවා මේ ධර්මය නැත්නම් බුදු දහම පිළිබඳ කතා කරන නාලිකාවක් කියලා. ඔව්. මේ නාලිකාව ආරම්භ වීමට හේතුව තමයි අපි දකිනවා සමාජයේ අද බොහෝ පිරිසක් ධර්මයට නැඹුරු වෙමින් පවතිනවා. යම් කොටසක් බුද්ධිමත්කම නිසා මේ සසර ගමන නීරසයි. මේන් අපි දුකෙන් මිදෙන්න බෑ. අපි අකමැති දුක අපි කරා එනවා කියන එක තේරුම් අරගෙන සියම් බුද්ධිමත් කොටසක් ධර්මානුකූලව ජීවත් වෙලා නිවන් අවබෝධ කර ගැනීම සඳහා සමහරු මහාන වෙනවා. සමහරු පන්සලට ඇවිදිලා මේ නිවන් අවබෝධ කර ගැනීම එහෙම නැත්නම් නිවීම පිළිබඳ උත්සාහයක යෙදෙනවා. ඒ වගේම යම් කොටසක් ඉන්නවා සමාජයේ යම් යම් අගතීන් කරා යොමු වෙලා සමහරු අධික ලෙස මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඒ වගේම සමහරු යම් අපරාධ වලට හොරකම් මිනිමැරුම් මංකොල්ල ඒ වගේ දේවල් වලට යොමු වෙච්ච කට්ටිය. ඒ වගේම අද වැඩි ප්‍රමාණතාවයක් තියෙනවා මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ, කියන්නේ නැහැ, දන්නේ නැහැ. සමාජයේ අපි දැක්කාම සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙන නමුත් ඊට අධික ලෙස රාගයට ඇබ්බැහි වෙච්ච කොටසක් ඉන්නවා. ඒ කියන්නේ මේ අලුත් දුරකථන එක්කලා ඒගොල්ලන් මේ වැඩිහිටියන්ට පමණක් වූ යම් වෙබ්සයිට් වල තියෙන යම් දර්ශන බලන්න ඇබ්බැහි වෙච්ච කට්ටිය කොටසක් ඉන්නවා. ඒගොල්ලන් අධික ලෙස මානසිකව වේදනාවට පත් වෙනවා. මොකද ඒකට ඇබ්බැහි වුණාට පස්සේ එයින් මිදෙන්න අමාරුයි. මත්ද්‍රව්‍ය වලට වඩා අපහසු දේවල් ඒවා. හැබැයි තේරෙනවා මේ ඒ වෙලාවට යම් සුවයක් සතුටක් ලැබුණට මේක මහ වේදනාවක් කියලා යම් අවස්ථාවල් වල එයාලා තේරුම් ගන්නවා. පසුතැවෙනවා. පසුතැවුණාට මේකෙන් මිදෙන්න උත්සාහ කරනවා. මිදෙන්න බෑ. ඇබ්බැහි වෙලා. මේ වගේ කට්ටිය මේ ගමන හරි වෙහෙස කරයි. මේ ගිනි ගොඩක්. මේකෙන් හති වැටෙන එක විතරයි වෙන්නේ. මම මේ මිදෙන්න ඕනේ කියලා හිතන වෙලාවක් එනවා. ඒගොල්ලොනුත් මේ ධර්මයේ හොයාගෙන ඉන්නවා. ඉතින් මේ කට්ටිය කොයි වගේද? මම දකිනවා වතුර පිපාසය හැදිලා මේගොල්ලන් යන්නේ. වතුර පිපාසය. එතකොට කොහොමද වතුර පිපාසය හැදිලා එන කෙනෙක් ඇවිදilla ඉල්ලනවා මට හරි වතුර පිපාසයයි. මොකද්ද කරන්න ඕනේ? ඔයා මේ ගඩොල් කුඩු ටිකක් කන්න ඕක කියලා ගඩොල් කුඩු ටිකක් දෙනවා. කාලා බලනවා වතුර පිපාසය හරින්නේ නැහැ. මම මේ උදාහරණයක් කියන්නේ ගඩොල් කුඩු කන්න පුළුවන්ද කෙනෙකුට කියලා අහයි. තව කෙනෙක් ගාවට යනවා. මට හරි වතුර පිපාසයයි මොකද්ද කරන්න ඕනේ? ඔයා කන්න මේ ලුණු ටිකක්. ඇරෙන්නේ නැහැ. තව කෙනෙක් ගාවට යනවා. ඔයා සීනි කන්න. ඇරෙයි කියලා. කාලා බලනවා. ඇරෙන්නේ නැහැ වතුර පිපාසය. තව කෙනෙක් ගාවට යනවා. කට අරින්න කොහෙනම් කියලා එක වතුර හැන්දක් දානවා කටට. ඒ හැන්දෙන්ම එයාට තේරෙනවා එක වතුර හැන්දකින් තේරෙනවා මගේ වතුර පිපාසෙට සුදුසු දේ මට ලැබුණා. මේක බිව්වහම මට වතුර පිපාසය නිවෙනවා. එතකොට එයා මොකද කරන්නේ? තව වතුර ඉල්ලගෙන මොනවා වතුරම හොයාගෙන යනවා. අපේ බුදුදහම කියන්නේ ඒ වගේ දර්ශනයක්, දහමක්. මේ රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් පිච්චෙන දැවි ඉන්න ඕනෙම පුද්ගලයෙකුට දිය පොදක් වැනි ඉතා වටිනා දහමක්. හැබැයි මේ දහම නිවැරදිව දිව යුතුයි. මං හිතන්නේ එහි අඩුපාඩුවක් තියෙනවා. අද සමාජයේ ගත්තොත් අපිට දකින්න ලැබෙන යම් නිවුස් ගත්තොත් අපිට ධර්මය ගැන පන්සලෙන් මිනිස්සු ඈත් වෙන නිවුස් අපිට අහන්න ලැබෙන්නේ. ඒ වගේම
සමහර ස්වාමින් වහන්සේලා වුණත් සමාජයේ ප්‍රසිද්ධිය ඇවිදිලා කරන යම් දේවල් නිසා පන්සලෙන් ඉවත් වෙලා යනවා, ධර්මයෙන්ුත් ඉවත් වෙලා යනවා. එහෙම කොටසක් තියෙනවා. ඉතින් ඒක නිසා මගේ මේ උත්සාහය මම දන්න බුද්ධ දර්ශනය සරල සිංහල බසින් ඔවුන් ළඟ එක්කලා බෙදා ගන්න. එතකොට මෙතන තියෙන ඊගාව දේ තමයි අපි දකිනවා මෙන්න මෙහෙම දෙයක්. යමෙකුට පිපාසය තිබුණට තව කෙනෙකු ළඟ පිපාසයට දෙන්න වතුර තිබුණට ගන්න භාජනයක් නැත්නම් ඒත් අපිට වතුර දෙන්නත් බෑ, එයාට වතුර ගන්නත් බෑ පිපාසය නිවා ගන්න. එහෙම වුණොත් මේ වතුර දීමෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මම උත්සාහ කරනවා හැම කෙනෙකුටම භාජනයක් තියෙන, එහෙම නැත්නම් පෙර කරපු කුසල තියෙන මේ ධර්මය අවබෝධ කරගන්න. හැම කෙනෙකුටම මේ ධර්මය අහන්න ලැබේවා. ඒ වෙනුවෙන් ඔබ හැම කෙනෙක්ම මේ මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා හැම කෙනෙකුටම ෂෙයා කරන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අද කෙටියෙන් මගේ මේ නාලිකාව හඳුන්වලා දෙන්න ගන්න උත්සාහයේදී පොඩි කරුණු කීපයක් තමයි කියන්න උත්සාහ කරන්නේ. බුදුදහම, බුද්ධ දර්ශනය කියන්නේ කොයි වගේ දෙයක්ද? මට හැඟෙන ආකාරයට කෙටි විග්‍රහයක් කරනවා. මෙන්න මේ වගේ. අපි හිතමුකෝ ඉඩම් තියෙනවානේ, දැකලා තියෙනවා. යම් ඉඩම් තියෙනවා හැම කෙනෙකුටම. යමෙකුට තියෙන ඉඩමක්, ඔයාලා දැකපු ඉඩමක් හරිය. ඔයාලා දකින්නවද? ඊටාම පිරිසිදුව සුද්ධ කරනවා. තනකොළ කපලා, අයින් කරලා, උදුළු ගාලා, ගිනි දාලා නේද? එහින් තනකොළ ගහක මුලක්වත් නැති වෙන්න, එහෙම නැත්නම් ඒ බීජයක්, වැටුණු බීජයක්වත් නැති වෙලා පිච්චිලා යන්න ඒ උඩින් තනකොළ දාලා ගිනි දාලා තිබුණත් ඊළඟ වැස්සේදී නැවත තනකොළ හැදෙනවා. ඉතින් අපේ හිතත් ඒ වගේ. අපේ මේ හිතේ රාග, ද්වේෂ, මෝහ සිත් තියෙනවා. යම් අවස්ථාවක අපි සිල් ගරගෙන, එහෙම නැත්නම් පන්සලට ඇවිදිලා, නැත්නම් අපි හිතින්ම හිතලා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මම මිදිලා ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියට පිටින් ඒ සඳහා වූ අරමුණක් අපිට ඇස ගැටෙන, නැත්නම් කන වැටෙන, මේ අපිට අරමුණක් මූලික වෙච්ච අවස්ථාවක නැවත මේ රාග, ද්වේෂ, මෝහ මේ අපේ හිතේ නැවත පැලවෙනවා. ඉතින් මේ හිතත් මේ ඉඩම් කෑල්ලෙත් මේ සමානකම තමයි මම දකින්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මෙන්න මේ වගේ කාරණයක්. අපි මේ ඉඩම කපලා, කොටලා, සුද්ධ කරලා, ගිනි දාලා ඔක්කොම කරලා නිකම්ම තිබ්බොත්නේ කැලේ වැහෙන්නේ, නැවත කටුපඳුරු හැදෙන්නේ. මේ ඉඩමේ අපිට ප්‍රයෝජනවත් ගස් මේ ඉඩමේ වගා කරොත් ඒ ගස් ටික ටික දලු දාලා ඉහළට නැගීගෙන එනකොට ඒ යටින් අර අනවශ්‍ය කටුපඳුරු, තනකොළ වැවෙන්න තවදුරටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපේ සිතේ මේ රාග, දේශ, මෝහ සිත් මුලින් උපුටා දාලා, කපල කොටලා, සුද්ධ කරලා මේ හිත තුල අලෝභ, ආදේශ, අමෝහ, එහෙම නැත්නම් මෛත්‍රී, කරුණා, උපේක්ෂා මේ වගේ යහපත් දේ රෝපණය කරොත් නැවතත් අපේ සිත අපිරිසිදු වෙන මේ රාග, ද්වේෂ, මෝහ සිත් වලට පැලවෙන්න ඉඩක් නැති වෙනවා. මෙන්න මේ ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මට තේරෙන විදිහට මම සරල සිංහලෙන් ඔයගොල්ලන්ට මේ කිව්වේ. මේ ක්‍රමය අනුගමනය කරගෙන යනකොට අපිට තේරෙනවා අපේ හිතේ නිවීමක් ඇති වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණාව මීට වඩා ගැඹුරින්, ඒ වගේම ඊටාම සරල සිංහලෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිය
මං හිතන්නේ ගිහිවෙක් විදිහට මට එහෙම ලොකු අත්දැකීම් නැහැ. නමුත් මා දන්න දේ අද සමාජය දකින්නකොට සමාජයේ මේ ධර්ම පිපාසාවෙන් ඉන්න මිනිස්සුත් ඊගාවට මේ ධර්මයේ දේශනා කරන ඉන්න කට්ටිය මේ වැඩේ හරියට කරනවද නැද්ද කියන ගැටලුවත් උඩ මගේ මේ අලුත් ව්‍යායාමය මේ පටන් ගත්තේ. ඉතින් මම ඕගොල්ලන් හැම කෙනෙකුටම ආරාධනා කරනවා මගේ මේ වීඩියෝ බලන්න එන්න. ඇවිදලා මේ වීඩියෝ බලන්න. මේ යහපතක් හොඳ දෙයක් තියෙනවා නම් අරගන්න. නිවීමක් ඇති වෙනවා නම් තව දුරටත් මේ තුල රැඳෙන්න. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකේ ඉඳන් ඊළඟට තමයි ධර්මය ගැන කතා කරන්නේ. අද මේ වීඩියෝ එකෙන් කරන්නේ මේ channel එක හඳුන්වලා දෙන එක. එහෙමනම් මගේ channel එක ධර්ම දානය පිණිස හැම කෙනෙකුටම බලන්න, share කරන්න, ඒ වගේම හැම කෙනෙක්ම subscribe කරන්න. ඒ වගේම මගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න bell icon එකත් click කරලා තියාගන්න ඉන්න. එහෙනම් ගිහින් එන්නම් හැමතෙම තෙරුවන් සරණයි. साधु